ආයුබෝවන්. ඔයාලා මේ එකතු වෙන්නේ ගෙවත්ත YouTube channel එකත් එක්ක. අපේ කලින් වීඩියෝ එකෙන් ඔයාලට කියලා දුන්නේ net house එකක් හදාගන්නේ කොහොමද කියලා. මම කලින් වීඩියෝ එකෙන් කිව්වා වගේ අපි මේ පාර වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්න යන්නේ නිවැරදි ආකාරයට ඇන්තූරෙන් පෙළ සිටව ගන්න කොහොමද කියලා. ඉතින් අපි බලමු ඇන්තූරෙන් පෙළ සිටව ගැනීමේ පළමු අදියරේ. ඒ කියන්නේ බීජ පෙළ තවන්කින් පෙළ වෙන් කරගන්නේ කොහොමද කියලා. අපි මේකට කියන්නේ රීපොට් කරනවා කියලා. ඉස්සෙල්ලම අපි බීජ පැල තවානම්. එහෙම නැත්නම් කොම්පෝස්ට් එකක් මිලදී ගන්න ඕනේ. මේ කොම්පෝස්ට් එක හොඳ නිරෝගී තත්ත්වයේ තියෙන කොම්පෝස්ට් එකක් වෙන්න ඕනේ. ඊට පස්සේ අපි කුඩාවට කපාගත්ත පොල්ලෙලි කැබලි හා බොරළු තත්ත්වයේ පවතින වැලි සපය ගන්න ඕනේ. මේ පොල්ලෙලි කැබලි පැය 4කට වඩා පිරිසිදු ජලයෙන් පොගවගත්ත ඒවා වෙන්න ඕනේ. ඒ වගේම මේ වැලි දූවිලි ඉවත් වෙන විදිහට සෝදාගත් ඒවා වෙන්නත් ඕනේ. අපි දැන් මේ පොල්ලෙලි කැබලි හා වැලි එකට එක අනුපාතයෙන් මිශ්‍ර කරගමු. මේක තමයි අපි ඇන්තූරන් පැල හිටව ගන්න භාවිතා කරන මාධ්‍ය. දැන් අපිට අවශ්‍ය වෙනවා ලොකු ප්‍රමාණයේ පෝච්චි තුනක්. ඉස්සෙල්ලම මේ පෝච්චි තුන පතුලේ තරමක් ලොකු පොල්ලෙලි කැබලි තැන්පත් කරන්න ඕනේ. ඊට පස්සේ අපි හදාගත්ත මාධ්‍ය පෝච්චි වලට පුරව ගන්න ඕනේ. අපි මේ විදිහට කොම්පෝට් එකකින් පැල වෙන් කරගන්නේ මේ කොම්පෝට් එක තුළ ඇන්තූරන් පැල ලොකු වෙන්න තරමක් ඉඩමදි නිසා. ඊට පස්සේ අපි මිශ්‍රණය පුරවගත් පෝච්චි වල පැල සිටව ගන්න ඕනේ. මෙතෙන්දි මතක තියාගන්න ඕන දෙයක් තමයි කොම්පෝට් එකෙන් පැල ගලවද්දී ඉතා පරිස්සමෙන් එක් තැනක ඉඳලා මුල් කැඩෙන්නේ නැති විදිහට ගලව ගන්න ඕනි කියන එක. දැන් අපි මේ විදිහට ගලවගත්ත පැල අනිත් පෝච්චියේ ඉතා පරිස්සමෙන් සිටව ගමු. මේ විදිහට පැල හිටවගෙන ඉවර වුණාට පස්සේ ඔස්මොකෝට් N වර්ගයේ පොහොර ටිකක් එකතු කරගන්න ඕනේ. ඊට උඩින් කලින් සකසාගත් මිශ්‍රණය යොදා මේ පොහොර වහ ගන්න ඕනේ. ඊළඟට දිලිරනාශකයක් අරගෙන අලුතෙන් සොදාගත් කොම්පෝට් එකට වත් කර ගන්න ඕනේ. මෙහිදී අනිවාර්යෙන්ම සැලකිලිමත් වෙන්න ඕන දෙයක් තමයි අපි දිලිරනාශකය වත් කරගද්දී පෝච්චිය යටින් බෑස්සෙන තෙක් එය වත් කරගන්න ඕනේ. අපි මේ දිලිරනාශක එකතු කරගන්නේ මාධ්‍යයේ තියෙන දිලීර හා වෙනත් විෂ බීජ ඉවත් කරගන්න. දැන් අපි අලුත් කොම්පෝට් එක හදාගෙන ඉවරයි.
මේක නෙට් හවුස් එක ඇතුලේ හොඳින් වැඩෙන්න අරින්න. හොඳින් වැඩුණාට පස්සේ ඇන්තූරෙන් පෙළ ගලවලා පෝච්චියට හිටව ගන්න පුළුවන්. ඒක කොහොමද කරන්න කියලා අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු. ඔයාලා තාම අපිව subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න. පහළ තියෙන bell button එක click කරොත් අපේ වීඩියෝස් ඉක්මනින්ම බලා ගන්නත් පුළුවන්.